දැන් මම මේ දවස්වල ගෙමන මහත්මයා පර්සියානු ආගම් කියවන්නේ. හරිද? පර්සියානු ආගම් මොකද දැන් ওই දිව්‍ය ලෝක 6 එහෙම අපිට ආවේ පර්සියානු මේවකින් කියලා කියනවනේ. මොකද ඔයාලට තම හොඳම කතාවක් කියන්නම් මම. ලංකාවේ බුද්ධ ආගමෙන්වත් කලින් පර්සියානු දර්ශනය අනුරාධපුරයේ තිබිලා තියෙනවා. එතකොට 1964 සහ ඔය පස්වග මහණුන්ගේ කවුරු හරි කොණ්ඩඤ්ඤ හරි කවුරු පර්සියාවේ ඉන්දුරානීය මේව එකක් ඇති මම ඒකට මේක දැන් මම කියවමින් යන්නේ ඒ වගේ මූලාශ්‍ර ඉදිරියේදී අපි සාකච්ඡාවකට අරන් යමු මේකෙන් හම්බෙච්ච තදම ඒ කියන්නේ පිළිගත හැකි මූලාශ්‍ර දෙකක් හම්බුණා. එකක් තමයි 1964 අපේ අනිත් නායක හාමුදුරුවෝ හාමුදුරුවෝ දෙන්නෙක් ගැන පාතේ මේ හේම්පිට ගෙදර ඥානාරාම හාමුදුරුවෝ එයාගේ ආචාර උපාධි නිබන්ධනයේදී කියනවා මේක ගණනාත ඔබේසේකර විද්වතා ඒ වගේම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දෙන්නම මේ මූලාශ්‍ර කරගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ ලිපිවලට ඒ හේම්පිට මේ හේම්පිට ගෙදර ඥානාරාම හාමුදුරුවෝ කියන දුටුගැමුණු රජුරෝ කියන්නේ බෞද්ධයෙක් නෙවෙයි. එයා මේ පර්සියාවේ මිත්‍රා කියන ආගම අදහපු කෙනෙක්. මිත්‍රා කියන්නේ son of god කියන කියන්නේ අර මේ සූර්ය දේව වන්දනාමනේ. එතකොට ඒක පිළිපදපු කෙනෙක්. ආයි දායක සභාව වෙනවද? රේදි උස්සගෙන. එයා බෞද්ධයෙක් නෙවෙයි කියන කාරණාව. ඊළඟට තව දිරුටත් කියවන යන්දි මට හම්බුණා 1980 බොම්බේ පරේෂණ ආයතනයකින් ඉදිරිපත් කරා ලිපියක්. ඒ ලිපිය මම ගාව තියෙනවා මම ඒක ඔයාලට එවන්නම්. ඒකේ මෙයාලා මේ රිසර්ච් එකේදී හොයාගත්තා මෛත්‍රී බුද්ධ සංකල්පය ආවේ පර්සියානු ආభాසයෙන් කියලා. හරිද? දැන් ඔයක ගලපලා කියන්න අපේ වංශකථාකරුවෝ ලිව්ව දේ තමයි දුටුගැමුණු රජුරෝ මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ අගසව් වෙනවා කියලා. ඒතකොට නිකන් මේ වගේ ගැළපීමක් වෙන්නේ නැද්ද ඔයාලට? ඒ නිසා මේ ඉතිහාසයේ පුරාවටම විවිධ ට්‍රැඩිෂන් හැදුවා. ඉන්ටෙලෙක්චුවල් ට්‍රැඩිෂන් බුද්ධිමය සම්ප්‍රදාය. ඉතින් ඒවා ලියාගෙන බලන්න. ඒවත් එක්කම යන්න ගියොත් එහෙම ශ්‍රද්ධාවයි කියලා භක්තියෙන් යුක්තව වෙන්නේ අර බෙරේට දොඩොන් ගාලා ගහන එක තමයි. මොකද අර බෙර ඇස් නැහනේ. ඔව්. ඉතින් ඒ බොල් හඬේම ගිහිල්ලා තවත් ජීවිත නැති කරගමු අපි. මම කියන්නේ. තවත් යුද්ධ කරන්නකෝ. ලේ හලලා බැරි කියන්නේ එකිනෙකාම කොටාගෙන විනාශ වෙලා ගියන් පස්සේ මේ අපිට ඉතින් ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා දැන් මේ පුජ්‍යල ජීවිතම අනාරක්ෂිත වෙලානේ තියෙන්නේ. ඔව් දැන් බුද්ධ ආගමේ කියන එක තමයි බුද්ධ ආගමෙන් පිට ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකෝ කියලා. පොඩි කාලේ ඉඳලා චූටි ළමයාගේ ඉඳලා ලෝක උගන්වනවානේ. එතකොට ඒ ළමයා පොඩි කාලේ ඉඳලම මේ බලන්න පුරුදු වෙලා තියෙනවා ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු මේ වගේ දෙමළ ළමයි එහෙම දැක්කම පස්සේ මිත්‍යා දෘෂ්ටික අපිට ගහන්න තමයි බලාගෙන ඉන්නේ. ක්‍රිස්තියානි ළමයින්ට චූටි ගානේ ඉඳලා පල්ලියෙන් උගන්වන දේ තමයි